සම්මානනීය කතුවරියක් වන සුමිත්‍රා රාහුබද්ද සහ මෑත කාලේ අපේ හෙළ ජනප්‍රිය සිනමා ධාරාවේ නමක් රැන්දු අධ්‍යක්ෂක වාසව බදුගේ සුසංයෝගයෙන් නිර්මාණය වුණු මනරම් සිනමාපටයක් තමයි මේ වෙද්දී අපේ රටේ සිනමා ශාලාවල් වල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගනිමින් අති සාර්ථකව තිරගත වන ප්‍රේමයේ නොකිය වූ පරිච්ඡේදය නීරා කියන්නේ. මේ සලරූ පටයේ සංගීත අධ්‍යක්ෂකවරයා තමයි ගීත කලාවට මෑතකදී අලුත් හැඩයක් එක් කරපු යසස් මැදගෙදර. ඇත්තටම මේ සාධක ත්‍රිත්වය නිසාම නීරා කියන්නේ සුවිශේෂී චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ එන කතාව ගලා යන්නේ මේඝ, ප්‍රනීති, රශ්මි සහ නීරා කියන ප්‍රධාන චරිත හතර වටා. සනුද්‍රි ප්‍රියසාද් ප්‍රනීති ලෙසත් මේඝගේ චරිතයට නවක නළුවෙක් විදිහට සෙනිත් ගජවීරත්, රශ්මි වෙනුවෙන් කසුනි කාවින්දිත්, ඒ වගේම නීරා ලෙස පියුමාලි එදිරිසිංහත් ඒ තමන්ගේ චරිතවලට උපරිම සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම කෞසල්‍ය ප්‍රනාන්දු රංගවේදිනිය ඇතුළු අනෙකුත් සහාය රංගන ශිල්පීන් ශිල්පිනියනුත් තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් වාසව බදුගේගේ සිනමා නිර්මාණයන්හි අපට දකින්නට ලැබුණු විශේෂම අංගයක්නේ සංගීතය. මේ නීරා චිත්‍රපටයේ තුලිනුත් හරි ලස්සන ගීත ගොන්නක් රසවිඳීමේ අවස්ථාව අපට ලැබුණා. ඒ අතරේ පැරණි ගීතයක කොටසකුත් නැවත හරි ලස්සනට ප්‍රතිනිර්මාණය කරලා තිබුණා. ඇත්තටම මෙන්න මේ දෙයක් අනිවාර්යෙන්ම කියන්නට ඕනේ. ඒ තමයි මලයාලම්, තෙලිඟු, කන්නඩි, දෙමළ මේ චිත්‍රපටවල තියෙන ඒ පුදුම රහ මේ නීරා තුලත් පැහැදිලිවම දකින්නට පුළුවන්. ඒක ඇත්තටම අපේ දේශීය සිංහල සිනමාව තුල හොඳ ප්‍රවණතාවයක් වේවි. සමස්තයක් විදිහට නීරා කියන්නේ 2025 මේ වසරේ අපේ සිනමාවේ ස්වර්ණමය යුගය කියලානේ අපි කියන්නේ. දකින්නට ලැබුණු තවත් එක් විශේෂිත චිත්‍රපටයක්. ජීවිතයේ ලැබීම්, නොලැබීම්, ගැලපීම්, නොගැලපීම් මේ හැම දෙයක්ම එක්ක ගලාගෙන යන හරිම සංවේදී ආදර කතාවක්.